ආයිබෝන් කියලා පිළිගන්නවා SL ටික් විමන YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම මම මුලින්ම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා. හරි එහෙනම් අපි බලමු මොකද්ද මම මේ අලුත් අවුරුද්දේ පළවෙනියට මරන් ආපු වීඩියෝ එක කියලා. තව ඔයාලා අපිව subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට බටන් එක click කරලා bell icon එක all දාලා තියාගන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි බලමු මේ මොකද්ද මම අද මේ ගෙනල්ලා තියෙන්නේ කියලා. මේක තමයි Acer සමාගමෙන් නිකුත් කරන Aspire 15 කියන ලැප්ටොප් එක. මේක බජට් කැටගරියකේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට බජට් ලැප් එකක තියෙන හොඳම performance මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් අපි box එක unbox කරගෙන බලමු. අපිට මුලින්ම මේ ලොකු box එක ඇතුලේ තව box එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අර පැත්තකින් තියාගමු. මේකේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් Acer කියලා එයාලගේ සඳහන් කරලා තියෙනවා. අපි එහෙනම් මේක ඕපන් කරගමු. අපි මේක ඕපන් කරගත්තට පස්සේ අපිට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපිට හම්බෙලා තියෙනවා මේ ලැප් එකට අදාළ charger එක. මෙහෙම තමයි අපිට charger එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ දෙක දැන්ට පැත්තකින් තියාගමු. අපිට මෙතන උඩින් බලා ගන්න පුළුවන් ලැප්ටොප් එක. ලැප්ටොප් එක ගමු එළියට. ඒකත් දැනට පැත්තකින් තියාගමු. අපි බලමු අපිට තව මොනවද හම්බෙලා තියෙන්නේ කියලා. මෙතන අපිට මේ setup guide එකක් හම්බෙලා තියෙනවා මේ ලැප් එකේ. තව ඒ වගේම එක එක paperworks ටිකක් හම්බෙලා තියෙනවා. ලැප් එක ගැන විස්තර තියෙනවා. ඒ ටික තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි මේ ටිකත් දැන්ට පැත්තකින් තියලා ලැප් එක පැත්තට යමු. මේ ලැප් එක අපිට හම්බෙන්නේ ගොඩක් ආරක්ෂිත විදිහට පැක් කරලා හම්බෙන්නේ. මේ කවර්ස් අපි අයින් කරගමු. අපිට මේ වගේ කවර් එකක් ඇතුලේ දාලා තමයි ලැප් එක හම්බෙන්නේ. ලැප් එක එළියට ගමු. මේව තමයි අපිට ලැප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඔය හුලං ඇතුළට යන්න එළියට යන්න මෙතනින් මේ කවුළු ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන තැනක තියලා ඒ කියන්නේ ඕන දැන් අපිට ලැප් එක සාමාන්‍යයෙන් අපි ලැප් එකත් ඩෙස්ක් එකක් උඩ හරි තියද්දි ලැප් එක අර ඩෙස්ක් එකට ෆිට වුණාට පස්සේ අපිට මේ කූල් කරගන්න අමාරුයිනේ ලැප් එක. ඒකෙටත් මේකේ ඔප්ෂන් එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට ලැප් එකේ උඩින් තමයි හුලං ඇතුළට ඒ කියන්නේ හුලං එළියට යන්නේ. ඒකෙන් අපිට ලොකු වාසියක් බලා ගන්න පුළුවන්. අපි ලැප් එක ඔන් කරගමු. අපිට මේක ඔන් මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. තව කවර් එකක් හම්බෙනවා අපිට. අපිට මේ ලැප් එක මෙහෙම කෙලින් කරද්දි මේ ඩිස්ප්ලේ එක මෙහෙම යනවා යටට. එතකොට මේ කීබෝඩ් එක මෙතනින් ඒ කියන්නේ අපි තියෙන මොකක් හරි මතු පිටින් ඉස්සිලා තමයි හිටින්නේ. ඒකත් අපිට මේකේ හොඳ පැත්තක් බලා ගන්න පුළුවන් එකේ ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Intel Core i3 මම මේක අරන් තියෙන්නේ i3 version එක. ඔයාලට i5 ගන්නත් පුළුවන්. මෙතන තව මේකේ ඇවිල්ලා තියෙන අපිට ඔප්ෂන් ටික තියෙනවා. අපිට ලැප් එක ඕපන් කරාම මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට බටන් හම්බෙන්නේ නැහැ. මේ ටච් පෑඩ් එකේම තමයි බටන් දෙපැත්තෙන් අපිට හම්බෙන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එක 1080 p resolution තියෙන ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන උඩින් අපිට බලා ගන්න පුළුවන් webcam එක සහ mic එකත් එතනින්ම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් අපි ලැප් එක ඔන් කරගෙන බලමු.
අපිට මේ කීබෝඩ් එකේම මේ කී එකක් විදිහට තමයි මේ power on switch එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක power on කරගමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ ලැප් එක ඔන් වුණා. ඔයාලා මුලින්ම මේ ලැප් එකේ ඔයාලගේ ඉල්ලනවා accounts details ඒ විස්තර දීලා ඔයාලා මේක ප්‍රෝ ගන්න. මෙතනින් අපි next දීලා accept කරලා මේ ලැප් එක ඇතුළට යමු. අපි බලමු මේකේ කොහොමද මේ කියන්නේ ලැප් එකේ විස්තර කොහොමද ඔයාලට මේ ලැප් එක ගද්දිම genuine Windows 11 එක හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට ලැප් එක ගද්දිම එයාලා ගහලා දෙනවා Windows 11 එක ගහලා දෙන්නේ. ඒ කියන්නේ genuine මේක තමයි අපිට මේකට දාලා දෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේකේ ලැප් එකේ විස්තර ටික මොනවද කියලා. හරි අපි බලමු කොහොමද මේ ලැප්ටොප් එකේ අපිට හම්බෙන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. මෙතන ඔයාලා සිස්ටම් වලට ගිහින් යටටම යන්න. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් about කියලා එකක්. එතන අපිට බලා ගන්න බයි කරලා තියෙන ලැප්ටොප් එක 8GB RAM 256GB SSD එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ SSD තමයි එන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ Windows 11 home එක තියෙන්නේ. ඒ කියන්නේ single language එක. එතනින් අපිට ඒ ටික බලා ගන්න පුළුවන්. මේකේ install කරපු date ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතන අපිට මේ ලැප් එකෙන් සාමාන්‍ය ඔයාලා ගේම් ගහන කෙනෙක් වුණත් සාමාන්‍ය ලොකුවට එඩිට් කරන කෙනෙක්ට නෙමේ සාමාන්‍ය තමන්ගේ ෆොටෝ වීඩියෝ එඩිට් කරගන්න එහෙම හොයන කෙනෙක්ට සාමාන්‍ය ඔෆිස් වැඩ කරගන්න සාමාන්‍ය විදිහට වැඩ කරගන්න හොඳම ලැප් එකක් විදිහට මම මේක රෙකමන්ඩ් කරනවා. සාමාන්‍ය ස්පීඩ් එක අතින් ගත්තත් හොඳ තත්ත්වයක තියෙනවා මේක. මේක සාමාන්‍ය නෝමල් ඒ කියන්නේ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ට වගේ නම් හොඳම ලැප්ටොප් එකක් කියලා මම මේක රෙකමන්ඩ් කරනවා. මේක ඕනම මේ ලැප්ටොප් එක වලට ඕනම ෂොප් එකකින් බයි කරගන්න පුළුවන්. මේක දැනට මං කියන්නේ මේ අද දිනට මේකේ සාමාන්‍ය මිල වෙන්නේ ලක්ෂ 2කට අඩුයි. මේ ලැප්ටොප් එක ලක්ෂ 2කට අඩුවෙන් මේ ලැප්ටොප් එක ඔයාලට ගන්න පුළුවන්. මගේ මතේ හැටියට නම් සාමාන්‍ය වැඩක් කරගන්න හොඳ ලැප් එකක් කියලා මං හිතනවා. ඒ කියන්නේ මම සාමාන්‍ය මේක අරන් දවස් 2ක් විතර වෙනවා. එතකොට මේක මගේ පාවිච්චි අනුව සාමාන්‍ය හොඳ තත්ත්වයක තියෙනවා කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. මම ඉස්සරහට ඒවටත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකොට ඔයාලා අපි subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම set වෙන්න. හරි එහෙනම් අපි මේ වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා. ස්තුතියි.